Hello friends, welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ප්ලේ කරන්නේ බෙන්නේ පවර් ට්‍රිප් කියන ගේම් එක. ඉතින් මේකේ පස්වෙනි පාර්ට් එක ඔයාලා කලින් පාර්ට් එක බලලා දැම්ම ගිහලා බලන්න. හරිද වැඩි කතා මොකද? අපි යමු ගේම් ප්ලේ එකට. හරිද welcome to the game එක load එක බලමු හරිද? ගේමක් තමයි. ගේම් එක loading farms තමයි ඉතින් ගේමක් අල්ලමු. farms loading. හරිද friends game එක ඔන්න පටන් ගත්තා. අපි ආමු ගේම් එකේ ඉස්සරහට ඉතින් ඔයාලා මීට කලින් ඒවා බලලා තියනවාද? හරිද? ඔයාලා බලලා ඇති ගම විතර ඉතින් මේ ඇන්ටි තමයි මට ගෑම මිෂන් එක දුන්නේ. ඔයාලා මීට කලින් ටික බලලා තියනවා ඉතින් මේකට තව කැමති වෙයි කියලා මම හිතනවා ඉතින්. ඔයාලා කලින් මිෂන් එකට කැමති වුණාද? මොකද මේ මිෂන් එක අවුල්ද? මට නම් මේ මිෂන් එක එපා වුණා ඉතින් ඔයාලා දන්නවනේ ඒක බැලුවා නම් අනිවාර්යෙන් දන්නවා මිෂන් එක එපා වුණා කියලා ඉතින්. පට්ටේ එපා වෙච්ච මිෂන් එකක් හාතු විතරම හින්දා එකම මිෂන් එකේ ගැව්වෙත් මෙච්චර කාලලා වීඩියෝ එඩිෂන් හැම එකේම වගේ ගෙව්වා. ඒකේ විතර එකම මිෂන් එකක් විතර ප්ලේ කරේ. උදේ අනිත් හැම එකේ මිෂන් ගැව්වනේ 10ක් නෑ 10ක් ගෙවුනේ. 3ක්වත් ගැව්වා අඩුම මට මතක හැටියට. හරි කමන්නේ අපි යන් මේ පැත්තට. මේ පැත්තට තමයි යන්නේ කියන්නේ අපි යන් බෙල්ඩින් ස්කූටරේ. ස්කූටර් වණ්ඩියෙන් අපි වටයක් දාගෙන ගැම්මට යන් ඉතින් ස්කූටරෙන් පැන පැන යන්නේ ඉතින්. මේ තමයි පෙන්නන්නේ. සීයා ඉන්නවා ඉතින් අන්න හරේ. අපි යන් ගැම්මඩ වහලුනි යන්න බෑනේ පැත්තෙන් යන්න මෙන්න මෙහෙ හරි මෙන්න මෙහෙ යන් අපි ගැම්මක් දාගෙන ආතල් එකේ යන්න ඕනේ ඉතින් හරි මෙන්න මෙහෙ තමයි අපේ නගරාධිපති අංකල් ඉන්නේ නගරාධිපති අංකල් ගාවට මං හිතන්නේ එන්න තියෙන්නේ ආනේ මෙන් ඉන්න කවුද මන්දා අයියලා 3 දෙනෙක් අයියලාද සීයලාද මොකෝ හරි මට අදාළ නැහැ කයියක් දාමු 3 දෙනෙක් කොහොම හරි you must be මොකද්ද වෙන්න ඕන just wait හරි මොකද්ද මට කරන්න තියෙන්නේ මවුස් එක ප්‍රෙස් කරන් එහෙ මෙහෙ කරන්න තියෙන්නේ මොකක්ද දන්නේ වෙන්නේ අපිට රැවුල වෙනවා ආ මෙයාට ආතල් රැවුලක් අනිමු. කෝ පැක්කිරෙන්නේ. ලස්ස රැවුලක් අනිමු තමයි තියෙන්නේ ඉතින් අපි මෙයාට ගැම්මට රැවුලක් අනිමු. ගැම්ම රැවුලක් අනින්න තියෙන්නේ ඉතින් අපි ඇඳගෙන යන් ඉතින් ගැම්ම රැවුලක් තමයි තියෙන්නේ මෙයාට අනින්න. හරිද. මෙන්න මෙහෙන් තමයි ඊට පස්සේ හරි රැවුලක් තමයි ඉතින් රැවුල වවන්න බෙහෙතක් තමයි ඉතින් මේ තියෙන්නේ. මං හිතන්නේ එහෙම තමයි. එහෙම තමයි ඉතින් නැත්නම් රැවුල වෙන්නේ ඔච්චරින්මට. මේ මනුස්සයා මොකෙද්ද? එහෙම රැවුල වෙන්නේ. හරි. එයාගේ වේ ලස්සනයි වේ රැවුල. නහයුඩත් රැවුල වෙයිද නැහනේ? What should I do next? ආසය අංකල් සීන් එකම තියෙනවා. ඔය ඇති යාට එහෙට. මෙන්න මේ පැත්තට. පොඩ්ඩක් අංකල් පාට් එකක් යන් ඉදින කවන්නේ. ඔය ඇති. මෙයාටද? මෙයාට මොන වගේ රැවුලක්ද? මෙයාට පොඩ්ඩක් දාමු මෙන්න මේ වගේ රැවුල. සෙට් වෙයිද දන්නේ කවන්නේ බලමු try පාරක් දාලා හරියයිද දන්නේ. දාන ඕන දිහක වෙනවද දන්නේ නේ? මෙහෙට දාලා බලමු. තව ටිකක් මෙහෙ බවමු. මෙන්න මේ ඔලුවට දැම්මොත් වැවෙයිද? එහෙ වෙන්නේ රැවුල විතරයි නේ වැවෙන්නේ. අපරාධේ. Can't wait here all day. මේ පැත්තට ආතල්ම වැඩි හැබැයි something very weird is going on with ආතල් වැඩේ ඉතින් එයාගේ රැවුල මං හිතුවා වගේ නම් අනේ කවන්නේ සෙට් එක කවුලන්නේ ගැම්ම රැවුල් තුන වවල තියෙන ඉතින් අපි ගැම්මට මේ මෙයාලා පොඩ අංකල් මැද්ද ඉන්න කෙනා පොඩ අංකල් පාට් එකේ පොඩ්ඩක් ඉන්නවා thanks හරිද අපි ලස්සනට රැවුල වැව්වා මොකද්ද කියන්නේ කරාදිපති අංකල් ගැම්මටම රැවුල වවල තියෙන ඉතින් ආතල් වැඩේ හරි ඒක කවන්නේ වැඩේ කොට මේ පැත්තේ යන් අපි ආනේ මේ පැත්තට මේ කොහෙද වෙන්නේ පිටිපස්ස බෑක් එක පෙන්නන්න අයි ආතල් වැඩේ එක හැබැයි ඉතින් රැවුලක් කවන්න ආයි තිබ්බේ මෙහෙත දාලා කට්ටි රාතල් රැවුල තුනක් දැම්මා ඉතින් අවුලන්නේ
මෙන්න මෙහෙ තමයි පෙන්නන්නේ ඉතින් අපි යම් මේ පැත්තට මොනවද දන්නේ නැහැ තියෙන්නේ මෙන්න මේ මොනවද මේ තිබ්බේ මට මතක නැහැ මොකද්ද මේ තිබ්බේ අපි කලින් ගියේ ෆාම් එකනේ ෆාම් එකක් තිබ්බේ ඔව් ෆාම් එක ගන්න ඉතින් මේ පැත්තට කලිනුත් අපි හතු මිෂන් එක වෙලේ ගියේ ෆාම් එක පාස් කරන ආව ෆාම් එකක් තමයි තියෙන්නේ මේ පැත්තද පෙන්නන්නේ ඔව් මේ පැත්ත තමයි වෙන්නේ මෙන්න මෙහෙට පෙන්නන්නේ අපි යන් මේ පැත්ත කවුද අප්පට සිල් Well, I guess I'm not gonna get to try those. මොකක්ද තියෙන්නේ ගහගන්න ආසය බලික අරු කරට්ටල යති තිය මොකද කරන්නේ එයි හරි ඔයාට අද මම වැඩේ ගැම්මට මෙතනදී ආතල්ලගේ අද පටන් ගත්ත දවසේ පටන් ගත්ත වෙලේම රවුලක් දාගත්ත ඩයලොග් එක සෙට් උනේ කවන්නේ මොකක් හරි වෙන්නේ කියලා ඉතින් කාට ගහනවා ගහනදී අද ආතල්ලේ ඉන්නේ ආතල් මිෂන් එක පටන් ගත්තා හම්බුණා ඒ හින්දා ආතල්ලයක් තියනවාද ආතල්ලගේ ගේම් එක ගහගෙන පටස් ගාලා යන්න තියෙන්නේ බලමු කවුද මේ මැක්ස්ද මොක්කුද අදාළම නෑ තටු කලවන බබර වගේ විශේෂකාරයා දෙන්න කුටි දෙක්කනේ මේ මෙයාගේ ලෙවල වගේ ලෙවල කව ගන්න බැරි නේද ඉතින් අයියෝ කයියා මෙයා වගේ ලෙවල කව ගන්න බැරි නෝනේ අපිට කොහෙද වෙන්න උඩ තවා පෙන්නනවා මෙන්න මේ පෙත්තාව පෙන්නන්නේ මෙතනින් යන්න පුළුවන් නේ මේ පිදුරු අප්පට සිරි පිදුරු අම්මෝ ජම්ප් ෆීල්ඩ් පිදුරු වලට ඔච්චර උඩ පයින්න කියලා මන් දන්නේ කිව්ව වන්නේ කියන්නේ මේ පැත්ත තමයි ගිනි තියලා තමයි යන්නේ ආසයි වලියා මේ මොකද මේ දම්පාර කර්ස් එකක් කරලා වගේ ඉන්නේ මොකෙද්ද මන් දන්නේ දුන් දාන්නේ මේ මොන හරි දුන් දාන්නේ මොකක්ද දන්නේ නේ අයියෝ රෝස පාට දුන් දාන්නේ කෙල්ලෙක්ද නෑනේ පර්ෆියුම් ගහලා මන්ද කෙල්ලෙක් වගේ නාලලා මන්ද පර්ෆියුම් හරි ඒක දාන්නේ මේ පැත්තට කාසි වගේ ඇත්තට අපි කාසි ගමු ඉතින් මොනවද දන්නේ තියෙන්නේ මේ කාසි අම්මා කාසි මණි වඩිනවා මේ දවස් පෙට්ටියක් පිච්චුව ඇටුන කානේ පල්ලෙහා තමයි පෙන්නන්නේ I've got a fireball with your name on it. අප්පට සිට මෙන්න ඒ පාර එන යෝදේට ඇවිල්ලා අර කර්ස් එකක් වගේ එක ඔයා ගෑනු කෙනෙක්ද මහරෙන්දන්ට මල්ලි මොකද වෙන්න ඕනවාද ඉඳ ඉදුරු සේරුන්ටම වාඩ ගහන්න නම් අමාරු වෙයි ඒ ඉඳ වාඩ මුලින්ම ගහලා ඉන්න අයියෝ වලියක් ඕන ඉඳ මේ රෝස පාට කොට කලිසෙන් උද්දාගෙන මට ගහන්න එහෙම ගහන්න පුළුවන් දාලා මාරු වෙනද මල්ලුනම් මම් බය නැහැ හරිද ගහන්නේ දට්ටිය බට්ටේ කියලා බඩේ පැලවෙන්න දන්නේ ඉඳ කටේ දත් තියනවද දන්නෙත් නැහැ ඔකයි කවන්නේ මේ පැත්තට ඉඳ ඊසි තමයි යාලෝ ඊසි පිසි ලෙමස් කුයිසි ගහන්නේ දැක්කනේ ආතල් එක මෙන්න තව පෝටල් එක එකක් හම්බෙච්චලේ කල්නුත් අපිට පිටසක් වලදී එකම නිදාසර පිටසක් වලදී හම්බෙයිද කවුරු හම්බෙයිද මොනවා වෙයිද අපි දන්නේ නැහැ ඉතින් කමන්නේ ආතල් එක කියනවා වැඩි වගේද මට මේ ආතල් එක ඇඩිලා ඉන්නේ ඒකයි මේ කියන්නේ එච්චර හරි යම් මෙහෙට මෙන්න මේ පැත්තම පෙන්නන්නේ අපේ ගිනි ගස්යාව ලොක් කරලා කියලා මට පේනවා මොකක්ද අර කැරකෙන්න ලෝකයේ ජීවිතේ කවුද ඉන්නේ පොඩ්ඩ මූණ බලා ගන්න අපේ කලිකේ ගිනි ගස කියලා අප්පට සිරි අත්හතර නියමයිනේ ෆෝම්ස් ගැමත්ති Arms is back in action and ready to lend a hand. ආසයි ෆෝම් සම්මුනේ මොනවද ගාන්ධි දොරත් තියලා කුඩු කරන්නත් තියෙන්නේ ස්පේස් එක බාගෙන ඉන්නවා අම්මෝ ඒක හරි ඉතින් ගැම්මක් තියෙනවා Over there. Let me හරි ඉඳ දෙන්නම් අද ගුටි නෙමෙයි දෙන්න වලට පොල් දෙන්නේ ආසයි ගහන ගැව්වගේ ඔක්කොම දැන් අත් අතර ඉන්න ගෑයි වලිය නම් අදාළව නැහැ දැන් වලිය අදාළව නැහැ අත් අතර ඉන්නවා කියන්නේ ආසයි කවුද ඔයාද වලියට ගේමද ඕන ආයි අත් අතර ඉන්නවනේ දෙන්නේ ගේම දැක්කනේ දීපු ගේම බය නැහැ ගන්න අඬු අප්පට සිරි ඩවුන් නේ ඉතින් බෑනේ පොඩ්ඩ ඩාන්ඩුම් ගණන් ගන්න එපා යම් මේ පැත්තට නෙවත්තා පෙන්නන්නේ හැබැයි ඉතින් මේකට උඩ පයින්න වෙන්නේ නේ You're outnumbered. මොකද කියන්නේ බලවයි නෑ අප්පට ජහුව දෙක තුනේ ඒ ටිකට කැරිල්ලද 20කුත් වෙනවා ඒ ගාන ගිහින් 20කුත් වෙනවා ඉඳ ආසය 4 අයියෝ වලේනිදි තා ඒවට ගහන්න උනහම නෑ ගහන්න ඕනේ නෑ නේ අවුලක් නෑ ෂේප් මොනවාද පාලමක් තියෙනවා ආයිදි ජැම්මක් අත් අතර ඉන්නවා කරකොල දෙන්නේ ඉඳ කාපි ආසයි ගැම්මත් තායි ඉතින් මේක නම් මං ආසයි අද එකට ආතල්ලේ ගැව්වේ අත් අතරත් හම්බුණා ගැම්ම කැරක්ටර් එකක් හම්බුණා ඉතින් සතුටුයි
මොනවා නේද සතුටුයි ආයිති සතුටුයි ගැම්ම සතුටු ආරෝපන්න කියනවා මොකද ආර්පස් Get කරා ready for launch. ලෝන්ච් කරන්නේ විසික් ගන්න දැන් ඕනේ මොකක් හරි උදාහරණ වගේ මොකක් හරි ආර්දා අපරිසි ගල කැලේ ගල වලේ මොකක් හරි ඉඳා මැච් එකක්ද ඉඳා දෙන්නම් ඉඳා මහරුවේ මල්ලි දැන් ඔයා ගේම් අම්මනේ මෙච්චර කාල ගේමක් කරලා හිටියා නෑ පිස්සු දාලා ඔයා ගේම් යන්න වේ දැන් අන්තිමේ කාලේ යනවා යන්න ගෙදර හරි එයාත් වලේ සැපැත්තුනා මොකක්ද 2001 දී ගේම් එක පොඩ්ඩක් 2D වගේ පොඩි කෙස් එකකට පොඩ්ඩක් වෙනස් වුණා ගතිය කමන්නේ පොඩ්ඩක් බලමු මොකද ගානි තල්ලු කරන්න කියනවා මේ පැත්තට පුළුවා පොඩ්ඩයි හරි මට වැඩේ තේරුණා මෙතනින් තිබ්බා මෙතනට වැන්න ඊට පස්සේ නෑ හරි දැනුයි තේරුනේ කමන්නේ මේක අරන් අතන්ට තල්ලු කරමු මේකේ ඕක කුඩට පයින්න බෑනේ අතතරට පයින්න පුළුවන්ද දන්නේ ඔච්චර දුරනේ කමන්නේ try කරලා බලමු ඇසේ පැන්නේ මට ඒක තමයි ගාදිපෙදි හරි වැඩේ උඩ මොකද්ද මේ කුළුණක් තියෙන කුළුණු අදාළ නෑ කුළුණු මේකෙන් එළියට යන්න තියෙන්නේ හරි ආයි පොඩි 3D ගතිය හරි අපි යම් මේ පැත්තට මේ පැත්ත පෙන්නන්නේ දොරවල් දෙකක් You're තියෙනවා outnumbered. 4 arcs to 2. කවන්නේ අයියෝ මහරුවෙන්ද මල්ලිතේ ලොක්කම 2D ගතිය තේ ලිපා වෙනවා මම 2D විදියට ගන්න ආසමනේ කමන්නේ අරු වලේ ඉදා මහරුවෙන්ද මල්ලි ඉදා ගහන ඔයි අදාළම නෑ කවුරුණත් ගහන්නේ අත් අතර ඉන්නේ හතරක් තියෙන තොට දෙකයි තියෙන මට හතරක් තියෙන එහෙනම් මම ගහනවා ඉදා හරි එක කැලේ එක වලේ සැපතුණා හරි දැන් මොකද කරන්නේ දොරක් තියෙනවා මෙන්න මෙතන ඒක මට හොඳින් පේනවා Q press tab ni press උනේ Q press කරා කරකවා ඉදා මොකද 2001 ගානේ කැටයක් තියෙනවා කැට එළියට ඇදලා ගම්බලා හරි ඒක එතන කැට ඒක පොඩ්ඩක් තියමු එතනින් මෙතන මොකද Q කරකවා ඉදා ඒක කොට ගලක් හරි මට තේරෙන වැඩේ කරන් තියෙන එක කනින්න උඩ මෙතන නාතල වෙන මේ උඩ කාසියක් තියෙනවා කාසිය අරගමනේ කාසිය වල මම පොඩ්ඩක් ලෝබයි කියලා හිතන්න බෑ එහෙනම් හරි මෙන්න මේකට යන් කාසිය ගත්තා ආවා ලයිට් එක ආයි ගියා කේස් එකක් උනේ කමන්න මෙන්න මේ පැත්තට තල්ලු කරන්න පුළුවන් එහෙනම් මොකද කරන්නේ ඒ පැත්තට තල්ලු කරන්න බැරර මෙතනින් අල්ල පිටිපස්සට එහෙම තමයි මෙතනට ගියා මම හිතන්නේ මට වැඩි තීරුණා කරන්න තියෙන විදිය නෑ තව මදි තව පොඩ්ඩක් ආදින්න බෑනේ කමන්නේ මෙන්න මෙතනට ආවා උඩට පැන්න හරි දැන් මොකද ගන්නේ හරිදි ගේම් එක ලෝඩ් වෙනවා අපිට අපිට සොකොලජින් දෙන්නෙක් ඉන්නවා ඔයාලා මොකක්ද ඒක ගැන හිතන්නේ ඒක ගැම්මන්නේ නේද අපිට ඉන්න දේ අත් හතරයි ගිනි කසේ ගේම් එක ලෝඩ් වෙනවා බලමු හරිදි ෆ්‍රෙස් ඔයාලා මොකක්ද ඒක ගැන හිතන්නේ ගැම්මන්නේ නේද ඔයාලා ඒකට කැමති කියලා මාත් දන්නවා ඉතින් කමනේ අපි යමු මේ වෙතර ලෝඩින් ස්ක්‍රීන් ඉතින් පෙන්නන්න බෑ මන්න අදාළව නැහැ හරි යා ඉස්සරහට දැක්කද ආයේ ගැම්මක් තියෙන ජීවික අපිට හම්බෙලා ඉන්නවා ගැම්මක් ඔය කොල්ලෙක් එලකොල්ලෙක් කරක් කොරෙක් කියලා කියන්න බෑ ඉතින් පිටසක්වල ජී කම්මුනේ හරි මෙන්න මේත් එක තමයි කයියක් දාන්නේ වැඩේ කොහාගේ ෆාම් එකේ ෆාම් එකේ මම මෙතන ගිහින් සත් විතරයි නිකන් නෑ දැන් පිටසක්වල ජීවිත අහුල ගන්න පුළුවන් හරි කමන්නේ යම් මේ පැත්තට තමයි යන්න කියන්නේ යම් මේ පැත්තට නෑ ෆ්‍රෙන්ඩ්ස් අදට ෆෝම් සම්මුණානේ අද ප්ලේ කරා ඇටි එක්කෝ හරිද අද ප්ලේ කරා ඇටි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් කොල්ලෝ අපි ගියා